ඔන්න මිකිසෝ බ්‍රෑන්ඩ් එකෙන් එන NCP 218 කියන කූලින් පෑඩ් ආයෙත් ස්ටොක් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉවර වෙන්න කලින් ඔයාලට ගන්න පුළුවන්. මේක ගැන කලින් මම රිවිව් කරලා වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. මේකේ ෆෝන් හෝල්ඩර් එකක් එනවා. ඒ වගේ මේ දෙපැත්තේ RGB lights පත් වෙනවා මේ දෙපැත්තෙම. RGB lights වැඩ කරන dual fan setup එකක් තමයි එන්නේ. ඒ වගේ මේකේ fan speed එක අපිට control කරන්න පුළුවන්. ඒ වගේම ලයිට් එෆෙක්ට් මාරු කරන්නත් පුළුවන්. ලයිට් එෆෙක්ට් වලට කැමති නැත්නම් ඒවා ඔෆ් කරලා දාන්නත් පුළුවන්. ඉතින් ඕන සයිස් ලැප්ටොප් එකක් ඔයාලට මේකේ තියන්න පුළුවන්. ඉතින් මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්න මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් මේක නම් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට අපේ account එකේ බලන්න පුළුවන්. ඒකේ විස්තර කරලා ඔක්කොම ටික තියෙනවා. මේ වීඩියෝ එකේ ඉක්මනට කියාගෙන යන්නම් මොන වගේ ෆීචර්ස් ටිකක්ද තියෙන්නේ කියලා. මේකේ බෑක් එකේ මේ වගේ ඩිසයින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ලැප් එකක් තියලාම පෙන්නලා තියෙනවා මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. ඒ වගේ මේක ස්ටෑන්ඩ් එකෙන් අපිට මැනේජ් කරන්නත් පුළුවන් මේ විදිහට. මේක ඔයාලට අපෙන් ඕඩර් කරන්න පුළුවන් කොකෝ පේමන්ට්, පේසි පේමන්ට්, බැංක් ඩිපොසිට් නැත්නම් කෑෂ් ඔන් ඩෙලිවරි හරහා ඕඩර් එකක් දාන්න පුළුවන්. ලංකාවේ ඕන තැනකට අපි ඩෙලිවරි කරනවා. ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්. වොරන්ටි එකකුත් එක්ක. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මෙන්න මේ වගේ ජොයිස්ටික් ගැන PS4 support PC support wireless joystick. ඉතින් මේකේ ඒ වීඩියෝ එකේ මට දෙයක් කියන්න බැරි වුණා. මේක vibration support කරනවා. ඒ වගේම මෙතන මේ මැද touch sensor එකක් එන්නේ. vibration support කරන software එකක් තියෙනවා. ඒ software එක දාපුවම vibration mode එක දාලා play කරන්න පුළුවන්. ඔයාගේ PC එකට lap එකට ඕන එකට connect කරන්න පුළුවන්. ඉතින් vibration mode එක දාලා මේක setup කරගන්නේ කොහොමද කියලාත් මම ළඟදිම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් cooling pad එක අපි unbox කරලා බලමු දැන් මේ වීඩියෝ එකෙන් මොන වගේ look එකක්ද තියෙන්නේ කියලා. ඒක open කරගත්තට පස්සේ අපිට මේ විදිහට cooling pad එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට එනවා මේ විදිහ phone holder එකක්. ඒ වගේම USB to USB cable එකක් එනවා. දෙපැත්තම USB තමයි තියෙන්නේ. හරි cooling pad එක මේ වගේ look එකක් තමයි ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ දෙපැත්තෙම RGB lights තමයි පත්තු වෙන්නේ. මේක මේ විදිහට open කරලා අපිට lap එක මෙතනින් මෙහෙම උඩු අතට තියන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම්. ඒ වගේම මේකේ මං කීවා fan speed එක control කරන්න පුළුවන් කියලා. ඒක තියෙන්නේ මේ උඩ පැත්තේ. මෙතනින් අපිට මේ port දෙකෙන් එකකින් power එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තමයි fan on off කරන wheel එක තියෙන්නේ. මේකෙන් අපිට මෙහෙම ඔයාලට sound එකක් එනවා ඇති ටික් ගාලා sound එකක්. එතනින් මේ fan speed එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ button එකෙන් light effect එහෙම මාරු කරන්න පුළුවන්. කැමති නම් off කරලා දාන්නත් පුළුවන්. මෙතනින් අපිට පුළුවන් මේක open කරලා මේකේ size එක අපිට ඕන විදිහට හදාගන්න. මෙන්න මේ විදිහට. මේ කැමති knob එකකට දාලා අපිට මේකේ උස adjust කරගන්න පුළුවන්. lap එකේ තියන්න ඕනේ ප්‍රමාණය. මම ඉක්මනට ලැප් එකක් තියලා පෙන්නන්නම් මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. ඒ වගේම මේ ෆෝන් හෝල්ඩර් එක අපිට මෙතන මේ පැත්තේ තියෙනවා මේ විදිය පොඩි කෑල්ලක්. ඒකට මේක සෙට් කරන්න පුළුවන්. නැත්තම් අනිත් පැත්තේ තියෙනවා ඒ වගේම පොඩි කෑල්ලක්. කැමති පැත්තකට අපිට මේක සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එකත් මෙතන තියලම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකයි ලැප්ටොප් එකයි දෙකම එකම ලැප්ටොප් කූලින් පෑඩ් එකේ ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් පවර් දෙන කේබල් එක මෙතන උඩින් අපිට ගහලා මෙතනින් එකක් ගහලා අනිත් පැත්ත ඔයාගේ ලැප් එකේ USB port එකකට ගහන්න තමයි තියෙන්නේ. දැන් ලැප් එකක් තියලා පෙන්නන්නම් ඉක්මනට. හරි. ඔන්න මම ලැප් එකෙන් පවර් එක දීලා තියෙන්නේ. ලැප් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. කූලින් පෑඩ් එකේ ඩිසයින් එක ලුක් එක මොන වගේද කියලා පෙන්වන්න ඕන නිසා මේ වගේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මැද ෆෑන් දෙකේ නිල් පාට ලයිට් දෙකක් පත් වෙනවා. ඒ වගේම දෙපැත්තෙන් RGB ලයිට් ලයින් එකක් පත් වෙනවා. මේකේ උඩ එන බටන් එකෙන් අපිට මේ ලයිට් මෝඩ්ස් මාරු කරන්න පුළුවන්. මේ විදිහට මේ දෙපැත්තේ ලයිට්ස් අපිට මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේ දැන් ෆෑන් ටික කරගෙන ඔයාලට පේනවා ඇති. ෆෑන් ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන් මෙන්න මේ උඩ එන වීල් එකෙන්. දැන් ඔන්න මම ඕෆ් කරා. ඔන්න ෆෑන්ස් දෙක කරගෙන නැවතුණා. මෙතනින් අපිට මෙහෙම ඔන් කරලා ස්පීඩ් එක වැඩිම කරලා දාන්න පුළුවන්. එතකොට හොඳ කූලින් එකක් එනවා. දැන් ඉතින් තියෙන්නේ ලැප් එක මේ උඩින් තියන්න. හරි ඔන්න ඉතින් ලැප් එකක් දැන් කූලින් පෑඩ් එකේ උඩ තියලා තියෙන්නේ. මේ විදිහේ ලස්සන ලයිට් එෆෙක්ට් සෙට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකකුත් ඔයාලට මේ විදිහට තියන්න පුළුවන් ෆෝන් හෝල්ඩර් එකකින්. ඉතින් ෆෝන් හෝල්ඩර් එක කැමති පැත්තකින් සෙට් කරගන්න පුළුවන්. දකුණු පැත්තෙන් ඕන නම් එහෙම සෙට් කරන්නත් පුළුවන්. ඉතින් මම පවර් එක දීලා තියෙන්නේ මෙතනින් තමයි. ඔයාලට ඕන අනිත් පැත්තෙන් දෙන්නත් පුළුවන් ලැප් එකේ තියෙන USB ports අනුව. ඉතින් මේක ස්ටොක් තියෙනවා ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන් අපෙන්. අපි ලංකාවේ ඕන තැනකට ඩෙලිවර් කරනවා. කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. කොකෝ පේමන්ට්, පේසි පේමන්ට් නැත්නම් බැංක් ඩිපොසිට් හරහා
ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන් ඔයාලා ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඕඩර් එකක් දානවා නම් අපි WhatsApp මැසේජ් එකක් දාලා contact කරගන්න නම්බර එක තමයි 070 22 42 49. නැත්නම් අපේ වෙබ්සයිට් එකෙන් කෙලින්ම ඕඩර් එකක් දාන්න පුළුවන් shanstore.lk කියලා සර්ච් කරන්න Google එකට ගිහිල්ලා. මේ වගේ තවත් කම්පියුටර් ඇක්සසරිස් ගොඩක් අපි ගාව තියෙනවා. අපිට WhatsApp message එකක් දාලා WhatsApp catalog එකකින් ඔයාලට items ඔක්කොම බලන්න පුළුවන්. නැත්නම් අපේ වෙබ්සයිට් එක කරා ඔයාලට බලන්න පුළුවන්. shanstore.lk කියලා search එකක් ගහලා බලන්න. ඉතින් ඕඩර් එකක් දානවා නම් අපිව contact කරගන්න. මතක ඇතුව වීඩියෝ එක like කරලා follow කරගෙන යන්න.